Hi, welcome to my YouTube channel. මේක තමයි ඉතින් මගේ first vlog එක. අපි මේ යන්නේ චුටි ගමනක්. අපි 3 දෙනයි හැබැයි යන්නේ අපි දෙන්නයි මායි හස්බන්ඩ්. අපි ඉතින් හැමදේටම ඉන්නේ බොක්ක තමයි පිටිපස්සෙන් එන්නේ. අපේ උදේශ මල්ලි. ඇත්තටම යාළුවෙක් සහෝදරියෙක්. මේ හැමදේම ඉතින් අපි දෙක හැමදේටම ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි රෑ චුට්ටක් දන්නේ නැති ඉතින් කොල්ලෝ දෙනෙක් හිටියනේ. පේනවනේ දෙන්නා වැඩ බලන්න ඕනේ විලාවට ගායකෝ පරාදයි. ඉංගල මල්ලා ඒ සින්දුවේ අර ෆීල් එක උඩරිම ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් සින්දු කියනවා ඉවරයක් නැහැ. I think ඒක බොක්කෙම කියන්න පේනවනේ. දෙන්නට ඉතින් ඊට වැඩිය වැඩක් නෑ එදා. එදා රෑ ඉතින් අපි ඔහොම තමයි කාලා බීලා. එදා රෑ අපි හිටපු කබාන එකේ සම්පූර්ණ vlog එකක් ගේන්න විදියක් නෑ. මට වීඩියෝ ගන්න බැරි වුණා ළමයි. ඒකට සෝරි. තවත් ඉවර නෑ මෙයාලා තින් සින්දු කිව්ව සෑහෙන වෙලාවක්. ඊට පස්සේ පහවදා උදේ ඇත්තටම මාර ලස්සනයි. හැබැයි උදේම අවුව වැටෙනවා. මොකද ඒ දවස්වල මේ වැස්ස නෑ ළමයි. වැස්ස නැති හින්දා උදේම අවුව වැටිලා උදේම කිව්වට මම මේ ආවේ නම් උදේම නෙමෙයි. හැබැයි කොච්චර අවුව තිබ්බත් මාර සීතල හුළඟක් එනවා. ඒ හින්දා අවුව අපිට දැනෙන්නේ නැහැ. ඉතින් අපි හිටපු තැනට මාරම view එකක් තිබ්බා. ඒක මාර ලස්සනයි. ඒක තමයි ඔය මම කියව ඉන්නේ. මොකද එතෙන්ට පේන කඳු ගොඩාක් පේනවා. ඊට පස්සේ අපි මොන හොදලා එහෙම අපි ආවා උදේ කෑම එක ගන්න. අපි හිතුවා අපි එළියට ගිහිල්ලා කෑම කමු කියලා. ඉතින් එතන අපි කබාන එකේ එළිය තමයි ඔය. එතකොට අපිට තියෙන view එක තමයි ඕක. බලන්න ළමයි කොච්චර ලස්සනද කියලා. ඉතින් අර අපි හැමදාම ජොබ් වලත් එක්ක බිසි වෙනවට වඩා මෙහෙම එක දවසක් අපි වෙනුවෙන් වෙන් කරගන්න එක කොච්චර හොඳද. ඉතින් හබියයි මල්ලි මායි අපි 3 දෙනාම ඉතින් කැම ගන්නවා. දැන් වෙලාව ඇති ওই වෙලාවේ හැටියට උදේ 8ත් 9ත් වගේ අතර. හැබැයි ඉතින් මොකක් වුණත් මේ මාරම සැරයි යවුව. මොකද මාස 5කින් මන්දාරනුවරට වැස්සේ නැහැ කිව්වා. පොසොන් පොයට තමයි වැස්සේ කිව්වා. ඒ නිසා වෙන්නේ නැති මාර අවුවයි. හැබැයි මාර හුළඟයි. අවුව වගේම සැර හුළඟක් තියෙනවා. හැබැයි හුළඟට එන්නේ සීතල නිකන් එහෙම එකක්. ඒ නිසා මේ දැනෙන්නේ නෑ අවුව සැර. ඒකයි අපි එළියට ආවෙත් කන්න. ඒ වගේම view එක බලන්නකො ළමයි. අපි හැමතැනින්ම අර වට වෙච්ච එහෙම හිටියට ඒ වගේ තැනකට ගියාම ගන්න හුස්මෙත් මාර නිදහසක් තියෙන්නේ. ඒ කියන්නේ අර කොළපාට පරිසරය, සද්ද බද්ද අඩුකම ඇත්තටම හරිම නිදහසක් ඔළුවට. ඒක කියන්න වචන නෑ. ඉතින් ඒක මට වෙන කියන්න තේරෙන්නේ නෑ. ඔයාලත් ගිහිල්ලා බලන්න. මේ තියෙන්නේ මන්දාරනුවර ටවුන් එකට චුට්ටක් කලින් තමයි මේ කබාන එක තියෙන්නේ.
ඒ කට්ටිය ඇත්තටම හොඳයි. අපිට හොඳට කියන්නේ අපේ අඩුපාඩු මොනවාද කෑම බීම ඉන්න තැන ඒ හැමදේම ඔයාලා හොයලා බලනවා. අඩුපාඩු ගෙනත් දෙනවා. ඕන දේවල් අපිට කැමති දේවල් හදාගන්න පුළුවන් එයාලට කියලා. ඒ හැමදේම එයාලා කරනවා. අනික කෑම බීම මාර රසයි. මොකද එයාලා වගා කරලා තියෙන තැන්වලින් ඒ වෙලාවෙම ඒ ගලවලා සුද්ද කරලා එහෙම තමයි කන්න බොන්න දෙන්නේ. එතකොට අපි එදා ආපහු ආවේ නුවරඑළිය පැත්තෙන්. එතකොට නුවරඑළියට යන වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. මොකද පාර ටිකක් අවුල් අර මේ ඒ කියන්නේ අර දිට්ටා නිසා නාය ගිහිල්ලා නම්මනම් ගොඩ දේවල් වෙලා තිබ්බා. එහෙනම් අපි එහෙන් එනකොට එකක් ගන්න බැරි වුණා මට. මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්නවනේ නුවරඑළියේ ග්‍රෙගරි වැව. ඉතින් ඒකේ මම ඔය නිකන් වීඩියෝ ටිකක් ගත්තා. පේනවනේ දැඟලිල්ල. කොහෙ ගියත් ඔහොම තමයි. එතකොට මෙන්න මෙතන ටෙඩියෙක් ගත්ත ළමයි. හැබැයි පළවෙනි පාරම ටෙඩිය ආවා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපේ එක්කෙනාට ඉන්න බෑ. තව පාරක් කරමු කියලා පණ්ඩිතයා වගේ තව පාරක් කරන්න ගියා. හැබැයි ඒකට මොකද උනේ කියලා ඔයාලම බලන්න ගොතන. ආවේ නෑ. අපි හිතුවේ දැන් එයා ඒ පළවෙනි පාර අපින්ද ආයෙත් ඒ කියලා තමයි හිතේ. මේ ඉතින් අපි ආපහු එනවා. නුවරඑළිය පැත්තෙන් තමයි අපි ආපහු කුරුණෑගල එන්න ආවේ. එහෙනම් ඉතින් බයි බයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.